LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. මේ ඉන්නේ වීරකෝන් බණ්ඩාර. ඔහු ජීවත් වෙන්නේ අනුරාධපුර ගලින් බිදුනුවැව ප්‍රදේශයේ. උපතින්ම තමන්ට උරුම දරිද්‍රතාව කරපින්නාගෙන ජීවත් වෙනවා වෙනුවට මේ අපූර්ව තරුණයා තමන්ට අභියෝග කළ ජීවිතේටම අද අභියෝග කරන්න සමත් වෙලා. මේ වන විට අපනයන ලෝකයේ පවා ජයගත් වීරකෝන් මීට වසර කිහිපයකට පෙර සිටියේ නම් මෙහෙම නෙවෙයි. ඔහු තමන් සතු පිහියත් මද්දත් රැගෙන ගිනි අවුවේ සතපුම් ගණන් දුර ගෙවමින් අවදානම් රැකියාවක් වන පොල්ගස් නැගීම සිය ජීවන වෘත්තිය ලෙස සිදු කළ තරුණයෙක්. නමුත් මේ අපූර්ව තරුණයා එය ඔහුගේ දෛවය ලෙස සිතා කටයුතු කළේ නැහැ. ගතේ සවියට වඩා හිතේ ශක්තිය ප්‍රබල බව සනාථ කරමින් වීරකෝන් බණ්ඩාර මේ වන විට සිය වෘත්තියට වටිනාකමක් එක් කර තිබෙනවා. ඔහු දැන් විදෙස් වෙළඳපොළ පවා ජයගත් ව්‍යවසායකයෙක්. වසර කිහිපයකට පෙර ජීවත් වෙන්න වෙරදරමින් පොල්වතු සොයා ඇවිද ගිය ඔහු අද ප්‍රදේශයේ තරුණ තරුණියන් 25 දෙනෙකුට පමණ රැකියා අවස්ථා ලබා දීමටත් කටයුතු කර තිබෙනවා. මේකේ දැනට අපි DC තමයි මේන් බිස්නස් එක වෙලා තියෙන්නේ. ඊට අමතරව දැනට පොල් තෙල් මැෂින් දෙකක් මම දැනට සවි කරලා තියෙනවා. ඒකෙන් හොඳ පිරිසුදු පොල් තෙල් එකක් ෆිල්ටර් කරපු පොල් තෙල් එකක් පිටරට යවන්න මම ඒක නිෂ්පාදනය කරනවා. පොල් ගෙඩියක කිසිදු කොටසක් අපතේ නොයවා ඒ සියලු කොටස් මුදල් බවට පත් කරන්නට වීරකෝන්ගේ නිර්මාණාත්මක හැකියාවට මේ වන විට හැකියව තිබෙනවා. බලන්න කොයිතරම් ලස්සන දේවල් කරන්න පුළුවන්. මේක එතකොට නිකන් විහික්කලා ගියොත් එහෙම මේ පොල් කට්ට නිකන් විහික්කලා ගියොත් එහෙම අපි රුපියලකටවත් අපි මේක ගන්න නැහැනේ. නමුත් මේක දැන් මේ තත්ත්වයෙන් විකුණන්න පුළුවන් රුපියල් 1000කට 1500කට වගේ විකුණන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක විදේශීය සංචාරකයන්ට එහෙම අලෙවි කරොත් එහෙම රුපියල් 5000කට වගේ අලෙවි කරගන්න පුළුවන්. පොඩ්ඩක් අපිට හිතන්න එච්චරයි තියෙන්නේ මේකෙන් මොකක්ද අපිට කරන්න පුළුවන් නේ කියලා ඉවරලා. තමන් සතු ගතේ සහ හිතේ සවියට නිර්මාණාත්මක අදහස් එක් වූ කල ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවට වීරකෝන් බණ්ඩාර වැනි තරුණයින් කදිම ආදර්ශයක්. වාසනාව කියන එකම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. වාසනාව ගිලිහිලා ගියපු දවසට ඉවරයි. උත්සාහය තිබ්බොත් එහෙම ලොකු දෙයක් අපිට කරන්න පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.